Miss Traveller, Tamasha's Diary. අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න උත්සාහ දරන පුද්ගලයෙක් වේද මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි අම්මාගේ ප්‍රෝග්‍රෑම් එකේ ඔහුට හෝ ඇයට සෑම විටම ඉඩ කඩක් වෙන් කරනවා. ඉතින් අද දවසේදී මම ට්‍රැවල් කරන්න තෝරගත්ත මගේ ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එක තමයි මාතර කියලා කියන්නේ. ඉතින් මාතරාවට ට්‍රැවල් කරනකොට හරි අපූර්ව චරිතයක් මට මුණ ගැහුණා. මම හිතුවා ඔහුගේ ජීවිත කතාව ඔබත් එක්ක බෙදා හදා ගන්න ඕනි කියලා. හේතුව තමයි ඒ ජීවිත කතාව ඇසුරෙන් ඔබේ ජීවිතයට ළඟා කරගන්න තියෙන දේවල් බොහොමයි. අපි බලමු ඒ කවුද කියලා. Miss Traveller, Tamasha's Diary. Miss Traveller, Tamasha's Diary. මම මේ සඳහන් කරපු අපූර්ව චරිතය මේ වෙලාවේදී මාසන්නේ ඉන්නවා. ඔහු නමින් හේෂාන් ලක්ෂිත. ඊටම ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. හේෂාන් අපේ ප්‍රේක්ෂකයන්ට අපි මුලින්ම කියමු ඔබතුමා නියැලෙන කාර්යය මොකද්ද? ඔබතුමාගෙන් මේ රටට සිද්ධ වෙන සේවය මොකද්ද? මම ඇත්තටම මගේ ඉයොන් ලංකා ආයතනය තමයි මගේ ආයතනය. මාතර ලස්සන නගරයක්. ඒ නගරය තුළ පිහිටලා තියෙන මම හිතනවා හැමෝගෙම හිද්දිනාගත් ආයතනයක් ඉයොන් ලංකා ආයතනය. ඉතින් අපේ ආයතනය හරහා ජපන් භාෂාව ඉගැන්වීම කරලා ජපානයට අධ්‍යාපනය සඳහා සහ රැකියාව සඳහා නිවැරදි පුද්ගලයෙකු නිර්මාණය කරලා නිවැරදි පුද්ගලයෙකු ලෙස නීතියානුකූලව ජපානයට යවන එක තමයි අපේ ඉයොන් ලංකා ආයතනයේ කාර්යභාරය වෙලා තියෙන්නේ. හේෂාන් සාමාන්‍යයෙන් ලංකාවේ මේ වන විට ඔබ විසින් මේ පවත්වාගෙන යන හරියට අපි කිව්වොත් එහෙම ඒජන්සි එකක්නේ ට්‍රැවල් ඒජන්සි එකක්. එතකොට ලංකාවේ ඕනි තරම් මේ වගේ ට්‍රැවල් ඒජන්සිස් අපිට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. කතාවට කිව්වොත් පඳුරකට ගැහුවොත් ඕනි තරම් විසිවේ. හැබැයි ඔබේ ආයතනය කොහොමද මේ හා සමාන්තරව තියෙන අනිත් ආයතන වලින් වෙනස් වෙන්නේ? ඇත්තටම අපේ ඉයොන් ලංකා ආයතනය කියන්නේ විදේශ සේවා නියුක්තිකාරයන්සේ ලියාපදිංචි වුණු ඒ වගේම පෞද්ගලික ලියාපදිංචි සමාගම් පනත යටතේ ලියාපදිංචි වුණු ඒ වගේම ජපානයේ අධ්‍යාපනය සඳහා මෙන්ම රැකියාව සඳහා විදේශගත කරන්නට පුළුවන් ජපානයේ ලියාපදිංචි වුණු OTIT සහතිකයේ තියෙන ලංකාවේ මාතර ඒ වගේම මහරගම ඒ වගේම ජපානයේ ටෝකියෝ නගරයේ ඉයොන් ලංකා යන අපේ කාර්යාල පවතිනවා. ප්‍රධාන ආයතනය මාතර. එතකොට මේ ආයතනයට මම ඇත්තටම ඒජන්සි එකක් කියනවට කැමති නැහැ. මොකද ඒජන්සි එකක් කියන ඒ මානසිකත්වයට වඩා මම මේ ආයතනය තුළ බොහොම ගෞරවාන්විතව අධ්‍යාපනය ළමයින්ට ලබා දීලා ජපානය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දීලා නිවැරදිව ජීවිතය දිනින්න යන ගමන් මඟ කොහොමද යන්නේ කියන එකට නිවැරදි අවබෝධයක් ලබා දීලා ඔවුන් නීත්‍යානුකූලව ජපානය වෙත අධ්‍යාපනය සඳහා සහ රැකියාව සඳහා යවන්නට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම තමයි අපි කරන්නේ. හේෂාන් පූර්ණ අවබෝධයක් අපේ ප්‍රේක්ෂකයන්ට වගේම මටත් ලැබුණ ඔබේ ආයතනය පිළිබඳව. අපි දැන් ටිකක් ආයතනයෙන් බැහැරට ගිහිල්ලා ව්‍යවසායකයෙක් විදියට ඔබතුමා මේ ආපු ගමන් මගේදී ඔබට ලැබිච්ච අභියෝග පිළිබඳ ටිකක් කතා කරමු. හේතුව තමයි මගේ වැඩසටහන බලන දුවා දරුවන්ට තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හෙට දවසේදී බලාපොරොත්තු තියන් ඉන්න අයට ඔබේ ජීවිත කතාව ඔවුන්ට රුකුලක් වේ.
ඔව්. ඉතින් මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු කෙනෙක්. ඉන් අනතුරුව මම ජපානයේ අවුරුදු 4ක් වගේ කාලයක් අධ්‍යාපනය ලැබලා ඒ හදාගත්ත සම්බන්ධතා පදනම් කරගෙන ලංකාවට ඇවිල්ලා මම ගුරුවරයෙකු ලෙස අවුරුදු 3ක් වගේ කාලයක් ජපන් භාෂාව උගන්වන ගුරුවරයෙකු ලෙස කටයුතු කරා. ඉතින් බොහෝ පිරිසක් මගෙන් ජපන් භාෂාව ඉගෙනගෙන නොඑක් වීසා සඳහා එක එක ආයතන වලින් ඉල්ලුම් කරලා ජපානයට යන්නට යෙදුණා. නමුත් බහුතරයකට ජපන් භාෂාව ඉගෙනගෙනත් ලංකාවට වෙලා ඉන්න උණු පසුබිමක මම කල්පනා කරා මම ජපානයට ගිහිල්ලා මගේ ජීවිතේ මම දින්නා වගේ ලංකාවේ ජපන් භාෂාව ඉගෙනගෙන උන් ලංකාවෙන් නැවතිය යුතු නැහැ. ඔවුන්නුත් ජපානයට ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතය දිනන්නට ඕන කියලා. ඉතින් ඒ නිසාවෙන් තමයි 2021 වගේ වර්ෂයේ සිට අපි ඉයොන් ලංකා ආයතනය ස්ථාපිත කරන්නට යෙදුනේ. ඉතින් අපේ මුල් ආයතනය තමයි මාතර. ඉතින් ඒ ආයතනයේ මම ස්ටාෆ් දෙන්නෙක්ගෙන් තමයි මම සහ මගේ ස්ටාෆ් දෙන්නෙක්ගෙන් තමයි වැඩ කටයුතු කරන්නට යෙදුනේ. අද මම හිතන්නේ 35ක් විතර මගේ ස්ටාෆ් එක වැඩ කරනවා. ඉතින් ඒ දෙන්නෙක්ගෙන් අපි ආරම්භ කරන්නට යෙදුණු ගමන් මඟ තුල අපි මුල්ම කණ්ඩායම විදියට සාමාන්‍යයෙන් 35කට වගේ වීසා 35 දෙනෙකුට වගේ වීසා අරන් දුන්නා. ඉතින් අද වෙනකොට 2021 සිට මේ වන විට 500කට ආසන්න පිරිසක් මගෙන් විදේශගත වෙලා ඉන්නවා. ඒ වගේම තමයි තවත් 200කට පිරිසකට වීසා ලැබිලා ඉන්නවා. ඒ අය මේ මාස 25 සිට ජපානයට යන්නට ආරම්භ කරනවා. ඉතින් මට ලැබුණු මේ අවස්ථාව මම හිතනවා මම ජපානයට ගිහිල්ලා මම ජීවිතය දින්නා වගේම මගෙන් ඉගෙන ගන්න ළමයින්ටත් ඒ දැනට වීසා ලැබුණු මේ 700කට අධික පිරිසටම ජීවිතය දිනින්න අනිවාර්යයෙන්ම ශක්තියක් ලැබෙයි කියලා. ඉතින් ඒ නිසා මම කල්පනා කරා මට ලැබුණු දේ මම තවත් කෙනෙක්ට දෙන්න ඕන කියලා. උගන්වනවා කියන එකට මම හරි ආසයි. සහ ගුරු වෘත්තියට මම ආසයි. මොකද ඒක තමයි නිවැරදිම මඟ පෙන්වීම කියන්නේ. කෙනෙක්ගේ ජීවිතය දිනින්න අවශ්‍ය වෙන නිවැරදි මඟ පෙන්වීම. ඉතින් නිවැරදිව කෙනෙක් මඟ පෙන්වනවා නම් ඇත්තටම ඕනම කෙනෙක්ට ජීවිතේ කොච්චර නරක කෙනෙක් වුණත් ඔවුන්ට ජීවිතේ දිනින්න ඒක ලොකු රුකුලක් වෙනවා. ඉතින් සමහර වෙලාවට ලංකාවේ දෙමව්පියන්ටවත් පාලනය කරගන්න බැරි සමහර දරුවෝ අද ජපානයට ගිහිල්ලා ඒ ජපානයේ තියෙන දුෂ්කරතාවයන්ට මුහුණ දීලා ඔවුන් ශක්තිමත් වෙලා මොකද ලංකාවිද්‍ය අම්මගේ තාත්තගේ ආදරය යටතේ හැදෙනකොට ගොඩක් අය නරක වෙනවා. ළමයින්ගේ අඩුපාඩු හැදෙනවා. කියන්නේ නිවැරදි වෙන්නේ නැහැ. වුන් තව තවත් වැරදි වලට පෙළඹෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් දුරට අපේ ජීවිතේ දින්නේ gederin එළියට බැස්ස නිසා. ඉතින් මං හිතනවා ඒ අර ගෙදරට සමහර වෙලාවට පාලනය කරගන්න බැරි වුණු දරුවත් ජපානය වගේ රටකට අති දියුණු ඒ වගේම ඍතු වලට අදාළව වෙනස් වෙන එක එක කටුක දේවල් වලට මුහුණ දීලා ජීවිතේ හදාගන්න පුළුවන් වෙලා අද වෙනකොට ඒ ළමයි අපිට හිතා ගන්න බැරි. යා ගියපු ළමයා නෙවෙයි අද වෙනකොට ඒ ළමයි හරිම ලස්සනට ජීවිතය හදාගෙන තියෙනවා. ඉතින් ඒ ළමයින්ට කාර්යබහුලත්වය නිසා අද මට කතා කරන්න බැරි වුණාට හැම වෙලේම ඔවුන් දිහා දැකලා හරියට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් දරුවෙක් දවසින් දවස දියුණු වෙනවා දැකලා සතුටු වෙනවා වගේ මට පුදුමාකාර සතුටක් තියෙන්නේ. මොකද ඔවුන් විතරක් නෙවෙයි ඔවුන් කවදක හරි රැකියාවක් කරයි මුදල් උපයයි අම්මා තාත්තට වියදම් කරයි අම්මා තාත්තගේ ලෙඩට දුකට බෙහෙතට සල්ලි දෙයි ඔපරේෂන් එකට සල්ලි දෙයි ඊළඟට විවාහ වෙයි විවාහ වෙන කෙනත් එයා යටතේ යැපෙයි එයාලට දරුවෝ ලැබෙයි එයාලත් එයා යටතේ ලැබෙයි. ඉතින් හරියට මේ කුඹුරක් කරලා මහා අස්වැන්නක් ගන්නවා වගේ ඒ ළමයි ජීවිතේ දිනින මොහොතක් ගානේ මම දන්නවා ඒකේ පින මට පොඩ්ඩක් නෙවෙයි මහා පරිමාණයෙන්ම ලැබෙනවා. ඉතින් ඒක මට ලොකු සතුටක්.
හේෂාන් වරකදී මටත් අවස්ථාව උදා වෙනවා ජපානයේ සංචාරය කරන්න. මම මේ රටට ඒ මිනිස්සුන්ට ප්‍රිය කරන්න හේතුව තමයි ප්‍රධාන වශයෙන් කියන්න පුළුවන් ඔවුන්ගේ තියෙන හික්මීම, ඔවුන්ගේ තියෙන සංවරකම. ඉතින් මම ඔබ තුලිනුත් ඒ දේ දකිනවා. සහ ඔබේ තියෙන විශේෂම දේ තමයි ඔබ ඒ උගත් දේ ඔබ යටතේ ඉගෙන ගන්න දරුවන්ට දෙන්න ඔබ උත්සාහ දරනවා. ඉතින් මේ ආපු ගමන් මගේදී ඔබට ස්තුති කරන බොහෝ දෙනා ඇති. ඔන්න ඉතින් අවස්ථාව උදා වෙලා තිනවා මිස්ටර් වල තමාෂාස් ඩයරි මගේ වැඩසටහන හරහා ඒ හැම දෙනාටම ස්තුති කරන්න. හැම තැනකදීම මට මගේ අම්මා තාත්තා මතක් වුණා. මොකද ඒ හැම අභියෝගයකටම මුහුණ ශක්තිමත්ව මුහුණ දෙන හැම මොහොතකදීම මම විශ්වාස කරා ඒ මට ලැබිලා තියෙන මගේ අම්මා තාත්තගේ ශක්තිය කියලා. ඒ හිතේ හයිය කියලා. ඉතින් ඕනම අභියෝගයක් මම විශ්වාස කරනවා මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ කියලා. මොකද ඒත් මම විශ්වාස කරනවා ඒකත් මට මගේ අම්මා තාත්තගෙන් ලැබිච්ච ඥානමය හයියක් ශක්තියක්. ඊළඟට ඇත්තටම මම මගේ ජීවිතේ නායකත්ව වෙනවා මගේ බිරිඳට. මට ගොඩක් ආදරණීයයි. මගේ ෆැමිලි එක වෙනුවෙන් ඔහු කැපකිරීම කරනවා. ඊළඟට මගේ ජපානයේ මගේ ඔෆිස් එකේ කබුසික ගයිසයි යොන් ලංකා අදචි වල ටෝකියෝ වල තියෙන්නේ. ඉතින් තිලන් කෝසල මහත්මයා ඇතුළු අපේ නුවන් සානිකා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. මොකද මගේ ස්ටුඩන්ට්ස්ලා මෙහෙන් යන හැමෝගෙම අසනීපයක් වුණත් නීතිමය ප්‍රශ්නයක් වුණත් ඒ හැම තැනකදීම මම දුරකථනයෙන් කියන සැනින් ඔවුන් හැකි ඉක්මනට යදාළ ස්ථානවලට ගිහිල්ලා ඔවුන්ව ආරක්ෂා කරනවා, බලනවා, ඔවුන්ට රැකවරණය ලබා දෙනවා. ඉතින් ඒ වගේම අපේ මහරගම ඉයොන් ලංකා ජැපනීස් ඇකඩමි ආයතනයේ කළමනාකාරීත්වය අපේ හේමන්ත මහත්මයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාතර 2021 සිට මේ මොහොත දක්වා ළමයි 700කට අධික පිරිසකට වීසා ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත දිනවන්න මම විතරක් නෙවෙයි මගේ මාතර කළමනාකාරීත්වය අපේ තිලිනි මහත්මිය ප්‍රදාන කටගත්තු ආදරණීය කාර්ය මණ්ඩලය මම මේ වෙලාව මතක් කරනවා. ඔවුන්ට ගෞරවය සහ ස්තුතිය මම ප්‍රණාමය පුද කරනවා. ඒ ළමයි හැමෝගෙම වීසා එක ඒ හැමෝගෙම ෆයිල් එක තමන්ගේ ෆයිල් එක කියලා හිතාගෙන මේ වීසා එක මට එන වීසා එකක් කියලා හිතාගෙන පුදුමාකාර කැපකිරීමකින් කටයුතු කරමින් ඒ ළමයි හැමෝටම වීසා ලබා දීම වෙනුවෙන් කටයුතු කරපු මගේ ආදරණීය කාර්ය මණ්ඩලයටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. සහ මම විශ්වාස කරලා මගේ යෝන් ලංකා ආයතනයේ අර දොරෙන් ඇතුළට එන ඒ ස්ටුඩන්ට්ස්ලා මාව විශ්වාස කරලා ආවා. ඔවුන්ට මම ඒ වීසා එක ලබා දුන්නා. ඔවුන් අද ජපානයට ගිහිල්ලා ඉන්නවා. තව කණ්ඩායමක් යන්න ඉන්නවා. ඉතින් මාව විශ්වාස කරලා ඒ මේ ආයතනයට පැමිණි හැමෝටමත් ඉදිරියට එන හැමෝටමත් දැනට ඉගෙන ගන්න අධ්‍යාපනය ලැබමින් ඉන්න හැමෝටමත් මේ වෙලාවෙම ස්තුතිවන්ත වෙනවා. සහ ඔබටත් මේ ඔබගේ නාලිකාවටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩසටහනක් සඳහා අපිව සම්බන්ධ කරගත්තට. හේෂන් මට කියන්නකෝ අපේ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය නම් ඔබව සම්බන්ධ කරගන්න කොයි විදිහට දේ කරන්න පුළුවන්? අපේ මාතර මහරගම ජපානය කියන ආයතන මේ ස්ථාන තුනේම අපේ ඉයොන් ලංකා ආයතනය තියෙනවා. ඉයොන් ලංකා කියලා Google එකේ සර්ච් කරාට පස්සේ අපේ ආයතනය පෙන්නනවා, වෙබ්සයිට් පෙන්නනවා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය පෙන්නනවා, ජපානයේ OTIT ආයතනයේ ලියාපදිංචිය පෙන්නනවා, ජපානයේ ටෝකියෝ අදචි වල තියෙන අපේ ආයතනය පෙන්නනවා. ඒ වගේම Facebook page එකත් ඉයොන් ලංකම තමයි තියෙන්නේ. TikTok ඉයොන් ලංක තියෙන්නේ. ඊළඟට land phone number එක අපේ ආයතනයේ තියෙනවා 041 222 ඉයොන් ලංකා මාතර ඕනම වෙලාවක ඕනම කෙනෙකුට එන්නට පුළුවන්. පොයදා හැර අනිත් හැමදාකම අපේ ආයතනයේ වැඩ. වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් හේෂාන් ගැන වචනයක් කියන්න ඕනි. මේ වන විට මේ වැඩසටහනට සම්බන්ධ වන මොහොතේදීත් මොහු පැය 48කටත් වඩා අධික කාලයක් නිදිවරිතව තමයි සිටින්නේ. ඉතින් අද දවසේදී තමයි ඉන්දියාවේ ඉඳන් ලංකාවට ආවේ. ඉතින් ඔහු මට පොරොන්දු වුණා අද දවසේදී මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා කියලා. ඔහුගේ තියෙන විශේෂත්වය එක තමයි කෙනෙකුට වචනයක් දුන්නොත් අනිවාර්යෙන් ඒ දේ රකින්න
උත්සාහවන්ත වෙනවා සහ මේ විදිහට ඒ පොරොන්දුව රැක්කා. ඉතින් බොහොම ස්තුතියි ඒ වචනේ තිබ්බට සහ ඔබේ ජීවිත කතාව ඇසුරෙන් මට වගේම බලාගෙන ප්‍රේක්ෂකයන්ටත් ගන්න දේවල් බොහොමයක් තියෙනවා. ඉතින් ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා දවසින් දවස දියුණුවටපත් වෙන්න අපේ රටට විදේශ විනිමය රැගෙන එන ඔබට තව ශක්තිය ධෛර්යය දෙන්න කියලා. එහෙනම් ඔබතුමාට ආයුබෝවන්. ආයුබෝවන්.